සමහර වචන ඇත්තටම අපිට කියන්නත් බෑ. ඒක තමයි ඇත්තම කතාව. Hi, මම තාරා කළුආරච්චි. ඉතින් මම අද ෆුඩ් සීකරත් එක්ක ආවේ පොඩ්ඩක් ක්ලාසික් ප්ලේස් එකකට. ඒ තමයි Al Fresco Garden Cafe එකට. ඉතින් අපි බලමු මේ ක්ලාසික් ප්ලේස් එකේ තියෙන කෑම කොහොමද කියලා. මොකද මේ තැන කොළඹම තිබ්බත් ටිකක් හැංගිලා තියෙන තැනක් නිසා අපිටත් පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් වුණා මේ තැන කොහොමද මේ තැන තියෙන කෑම කොහොමද කියලා පොඩ්ඩක් try කරලා බලන්න. එන්න. අපි ඇතුළට ගිහින් බලමු මේ තැන තියෙන කෑම කොහොමද කියලා. මම හිතනවා රසයි මෙයාලගේ මෙනු එක අපිට දැන් හම්බෙලා තියෙනවා. මෙයාලගේ ඉතාලි බේස් ෆුඩ් තමයි තියෙන්නේ. පීසා වෙනම පීසා කෝන එකක් තියෙනවා පීසා වර්ග ටිකක්. ඒ වගේම ස්විට්ස් ලවර්ස්ලට වොෆල් පෑන්කේක් ඒ වගේ රේන්ජ් එකේ කෑම ටිකක් තියෙනවා. ඒ වගේම මේන් ඩිෂ් ගත්තොත් එක එක මීට් වර්ග වලින් හොට් ඩොග්ස් ඒ වගේම ක්‍රෙසන්ට් ඊට පනීන් ඒ වගේ ටෝස්ටඩ් ජාජු ඕ සෑන්ඩ්විච් ඒ වගේ අයිටම් සෙට් එකක් තියෙනවා. ඒ වගේම බෙවරේජ් වලට තියෙනවා හොට් රේන්ජ් එක තියෙනවා. ඒ කෝල්ඩ්ස් ඩ්‍රින්ක්ස් ටිකක් තියෙනවා. ඒ වගේම මොක්ටේල් තියෙනවා. ෆ්‍රෙෂ් ජූස් තියෙනවා. ඒ වගේම අයිස් ටී තියෙනවා. මිල්ක් ෂේක් ටිකකුත් තියෙනවා. අපි try කරලා බලමු කොහොමද කියලා මේ කැම ටික. ඔයාලට කැමති දේවල් කැමති විදිහට මෙයාලගෙන් ගන්න පුළුවන්. ඇත්තටම ස්පෙෂලි කියන්න ඕන මෙතන මාර කාම් නම් කයිට් ප්ලේස් එකක්. ඉතින් ඔයගොල්ලෝ කපල්ස් එක්ක එනවා නම් ෆැමිලි එක්ක එනවා නම් මෙතන එන්ජොයි කරන්න හොඳ තැනක්. කොළඹ තිබ්බට ඔයගලන්ට ඇත්තටම පේනවා ඇති වටපිටාව වුණත් මාර කාම් වාහන සද්දයක්වත් ඇහෙන්නේ නැති තරම් මෙතන මාර කාම් එකේ තියෙනවා. ඉතින් ඔයාලා එන්න මං හිතනවා නේද මෙතන නයිට් එකට මේක වඩා ලස්සන ගොඩක් ලස්සන වෙයි කියලා තේරෙනවා. මේ වයිබ් එකත් එක්ක ලස්සනක් තියෙනවා. ලස්සන arrangement එකක් තියෙනවා මෙතන. ඉතින් ඔයාලා එන්න මෙතන අපි ඔයගලන්ට මේක ලොකේෂන් එක ඔක්කොම අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඇවිල්ලා try කරන්න වෙනස්ම place එකක් ඒ වගේම වෙනස්ම vibe එකක තැනක්. එන්න අපි වගේම try කරලා බලන්න. රස කැම ටිකකුත් කාලා යන්න පුළුවන් නේ. ඔයාලා try කරලා බලන්න try කරලා අපිට කියන්න කොහොමද කියලා. ඉතින් අපි ඉස්සල්ලාම order කරේ juice. මොකද මේ time එකේ පොඩ්ඩක් විභාගයක් set එකක් මේ නිසා අපි juice order කරේ. අපි passion mojito එක order කරා. ඒත් එකම king coconut magic එක. ඒක පොඩ්ඩක් වෙනස් දෙයක් නිසා අපිට ඕන වුණා ඒක experience කරලා බලන්න කොහොමද කියලා. ආය fresh juice වලින් අපි pineapple juice එක select කරා. ඒ වගේම අපේ hot pan කෙනෙක් ඉන්නවා. එයාට අපි order කරා cappuccino එක. අපි ඉස්සෙල්ලාම බලමු drinks කොහොමද අපිට ඒගොල්ලෝ ගෙනලා දෙන්නේ. ඒක රසයි. ඒක අමුතුම එකක් තියෙනවා. එහෙම කියමු වීඩියෝ එකට. නෑ ඇත්තටම රසයි. ලෙමන් මික්ස් එකක් තියෙනවා. රසයි ගැන අර තමිලේගේ රසටයි තව ලෙමනුත් මික්ස් වෙලා දෙක අර අමුතු ටේස්ට් එකක් ඇවිල්ලා දෙන්න දෙක මික්ස් වුණා. Thank you.
මේක නම් මාර රසයි. ඒක රසයි ඇති. ඇත්තටම මේ ෆැෂන් මොජිටෝ එක මාර රසයි. ඒ වගේම මාර රීෆ්‍රෙෂ් එකක් දැනෙනවා මේක පොඩ්ඩි. ඒ සමහර මේ ටයිම් එකත් එක්ක වෙන්නේ නැති මොනවා වුණත් හරිම ටේස්ට්. ඔයාලගේවත් එහෙමනේ? හරිනම් අපි මේ මෙයාලගේ මේන්ස් ඩිෂ් වලින් දැම්මා මේ බිග් බ්‍රේක් කියලා එකක් තියෙනවා. ඒකේ එන්නේ ඉන්ක්ලූඩ් වෙන්නේ චිකන් සොසේජ් ඒ වගේම චිකන් බේකන් බේක් බීන් ඒ වගේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකට සමාන අයිටම් ටිකක් සෙට් වෙන්නේ. ඒ වගේම දැම්මා මේ ක්‍රිස්පි චිකන් ටෝස්ට් එකක්. ඒ වගේම ස්විට්ස් ලවර්ස් කියන රේන්ජ් එකෙන් අපි දැම්මා ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක්. ඒ වගේම පීසා එකෙන් අපි දැම්මා චිකන් එග් ඇන් මෂ්රූම් පීසා එකක්. අපි කැමරා ටික ආපුවම බලමු කොහොමද කියලා. ඉතින් ස්පෙෂලි ඔයාලට කියන්න ඕනේ අපි ඕඩර් කරපු හැම කෑම එක්කම ප්‍රයිස් එක අපි ඔයගලන්ට දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මෙතනට ආවට පස්සේ රීසනබල් ප්‍රයිස් එකට ඔයගලන් කැමති කෑම එක මෙතනින් ගන්න පුළුවන් මෙයාලගෙන්. ඉතින් මම ඔයගලන්ට කියන්නේ එන්න try කරලා බලන්න. ඔයාලට අතේ තියෙන ගානට රසම කෑම ගන්න පුළුවන් මෙතනට ආවොත්. හරි අපි ඉස්සෙල්ලාම try කරලා බලමු pizza නේ. ඔව් අපේ කැමරා ටික ඔක්කොම දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි එක එක බලමු. ඉස්සෙල්ලාම try කරන්න බලුවේ chicken egg mushroom pizza එක. බලමු නේද try කරලා. එහෙනම් ඔයාලා බලාගෙන ඉන්න. අපි try කරලා බලලා කියන්නම් කොහොමද. cheese එක දෙකක් දාලා තියෙනවා. mushroom එක තියෙනවා. pizza එක thin crust එක දෙන්නේ ඒක හොඳයි. පිටිගත් එක ගොඩක් අඩුයි. අඩුයි. egg රසත් හොඳට එනවා. මේ mushroom දාලා තියෙනවා හොඳට. හරි අපි බිග් බ්‍රේක් එක try කරන්න බලමු. මේක බලපු ගාම අර මම ඔයාලත් එක දාගන්න. උදේට එන ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් වගේ. හරි නෑ නෑ බාග් සොසේජ් තියෙනවා. ඒ වගේම ස්ක්‍රැම්බල් එග් තියෙනවා. මෂ්රූම් බේකන් චිකන් බේකන් තියෙනවා. ස්ක්‍රැම්බල් එග් තියෙනවා. ඒ වගේ අර ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක ආමාෂ් පොටැටෝ තියෙනවා. ස්පැනිෂ් තියෙනවා. මෂ්රූම් හරි අපි මේකත් try කරලා බලමු. සොසේජ් එක හොඳට ග්‍රිල් වෙලා තියෙනවා. ඔයාලා කනවද? ඔව්. කෑම ජාති ගොඩක් කාලා අපිට දැන් තියෙන්නේ මේ ස්ටෙප් එකට යන්න. ඔව් චිකන් ටෝස්ට් එක තමයි දැන් අපි try කරන්න යන්නේ. උඩ එග් ටොපින් එකක් දාලා තියෙනවා. ඒ වගේම හැබැයි මෙයාලගේ මේ පෝෂන් එකත් ගොඩක් කම්බි වෙනවානේ. ඒක නිසා ඒ කියන්නේ දෙතුන් දෙනෙක්ට ෂෙයා කරගන්න පුළුවන් විදිහට මෙයාලගේ පෝෂන් එක එන්නේ. ඉතින් අර අපි ගොඩක් අරලා ආසාවට ගොඩක් දේවල් ඕඩර් කරාට දැන් අර අපිටත් කාලා වැඩි වගේ අපි ඕගොල්ලෝ දැක්කනට අපේ තව වටපිටෙන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මේ ඒ ඔක්කොමත් එක්කත් කාලා මේ ඇත්තටම වැඩි නේ. ඒ වුණාට මේක අපි ගත්ත එක මේකත් මේගොල්ලෝ රෙකමන්ඩ් කරා මේක හොඳයි කියලා. ඉතින් අපි ඒක නිසා මේකත් try කරමු. අමාරුවෙන් හරි try කරමු. තියෙන්නේ උඩින් දාලා තියෙනවා ටෝස්ට් චිකන් ටික. කොහොමද හොඳයිද?
චිකන් එක හොඳට ටෝස්ට් ග්‍රිල් වෙලා තියෙනවා. රෙඩ් කැබේජ් දාලා තියෙනවා ඇතුළට. එග් එකත් half boil තියෙන්නේ. අපි ඕඩර් කරපු හැම කෑමක්ම අපි ටේස්ට් එක බැලුවා. ඉතින් අපි දැන් මේ ෆයිනලි ඇවිල්ලා ඉන්නේ අපේ ස්වීට් ප්ලේට් එකට. මේක ඉතින් අනිත් හැම දෙයකටම වඩා ටිකක් වෙනස්. මේක අර ස්වීට් කැටගරි එකේ තිබ්බ ප්ලේට් එකක්. අපි try කරලා බලමු මේක කොහොමද කියලා. බනානා තියෙනවා, චොක්ලට් තියෙනවා. චොක්ලට් සිරප් එකයි කැරමල් සිරප් එකයි දාලා තියෙනවා. චොක්ලට් සිරප්, කැරමල් සිරප්, බ්ලූබෙරි තියෙනවා ඒ වගේම. බ්ලූබෙරි හැමදේම මේකට ඉන්ක්ලූඩ්. බලමු. ඒක රසයි. ඒ කියන්නේ ඔච්චරලා ටේස්ට් කරපු හැම එකටම වඩා මේක වෙනස්. මොකද මේක අර ස්වීට් කැටගරි එකේ එකක් නිසා පොඩි අයටත් මේක හොඳට එන්ජොයි කරන්න පුළුවන් එක. මොකද මේක පොඩ්ඩක්වත් ස්පයිසි මුකුත් නැහැ. only sweet. රසයි. එන අපි අද වීඩියෝ එකෙත් අවසානට ඇවිල්ලා තියෙන්නේ. අපි තාරාගෙන් හමු කොහොමද කියලාද? ඉතින් අපි අද ආවේ කොළඹ 5 වල තියෙන ඇල්ෆ්‍රෙස්කෝ ගාඩන් කැෆේ එකට. ඉතින් අපි හැමතිස්සෙම කැමති ඔයාලට වෙනස්ම අත්දැකීමක් දෙන්න. ඒකයි අපි මේ වගේ තැනකට ආවේ. මේක මාර ක්ලාසික් ප්ලේස් එකක්. ඒ වගේම මේගොල්ලන්ගේ ෆුඩ් එන්ජොයි කරා අපි. ඒවා හැමදේම හොඳටම හොඳයි. ඉතින් මහසෙන් අපි මෙයාලගේ try කරා ගොඩක් જાති. මේ ඉස්සල්ලාම අර බිග් බ්‍රේක් කියන එක try කරා. ඒක හොඳයි. අතන මේක ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් වගේ. ඒකේ ගොඩක් જાති ඉන්ක්ලූඩ් වුණා. ඒ වගේම පීට්සා එක පීසා එක try කරා. chicken and egg mushroom එක පීසා එකත් හොඳටම තිබ්බා. thin crust පීසා එකක් මෙයාලගේ ආවේ. ඒ වගේම අපි try කරා මේ crispy chicken toast කියලා එකක්. ඒක නම් මට එච්චර සෙට් උනේ නෑ. ඒ වගේම ෆ්‍රෙන්ච් ටෝස්ට් එක try කරා. ඒකත් ස්වීට්ස් ලවර්ස්ලාට හොඳ මේකක්. ස්වීට් ගතිය ටිකක් වැඩි ඒකේ. කොහොම තමයි අද try කරපු කෑම ටික අපි තාරාගෙන් හම් කොහොමද කියලා කෑම. ස්පෙෂලි කියන්න ඕනේ මෙතන සර්විස් එක බෙස්ට්. මේගොල්ලෝ මාර ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලට ඕන දෙයක් කතා කරලා මේගොල්ලොත් එක්ක ඔයගොල්ලෝ කැමති දේවල් ඕඩර් කරගන්න පුළුවන්. ඒ වගේම වෙයිටින් ලිස්ට් එකේ ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කෑම එක ඕඩර් කරලා විනාඩි 10ක් ඇතුළත ඔයගොල්ලන්ගේ chat එක යන අතරතුර ඔයගොල්ලන්ට කෑම ටික මේසෙටම හම්බ වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලන්නේ එන්න try කරන්න මේ වගේ uncommon place වලට visit කරන්න. එතකොට වෙනත්ම experience ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මම food seekersලා ඔයගොල්ලන්ටත් wish කරනවා මේ ඔයගොල්ලෝ මේ කරගෙන යන YouTube වැඩේ තවත් ඉස්සරහට මීටත් වඩා හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒ වගේම ස්පෙෂල් තෑන්ක් කරනවා මට අද ඔයගොල්ලෝ ඉන්වයිට් කරාට ඔයගොල්ලොත් එක්ක මම අද එන්ජොයි කරා. රස කෑම ගොඩාක් කෑවා. ඉතින් food seeker good and all the best. හරි නම් මේ වගේ තවත් food seeker වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එහෙනම් අපි